ආයිබෝන් කළ පිළිගන්න වීඩියෝ එකට මේ වීඩියෝකින් සාකච්ඡා කරන්න 2020 O level maths paper එකේ පළවෙනි paper එකේ B part එකේ ආපු දෙවෙනි ව්‍යුහගත රචනා ගාන. මේ ගාන අහලා තියෙන පරිමිතිය වර්ගඵලය කියන පාඩම් දෙක එකට එකතු කරලා ගානට යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න. මම වර්ගඵලයේ පරිමිතිය කියන පාඩම් දෙකට වෙනම සම්පූර්ණ වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ටික බලලා ඒ පාඩම් වල අඩුපාඩු තියෙනවා නම් සම්පූර්ණ කරගන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් බලමු මේ ගාන හදන්නේ කොහොමද? ඒ වගේ මේ කොටස් වල කොහොමද මාකින් ස්කීම් එකේ ලකුණු වෙන් වෙලා තියෙන්නේ කියලා. ගානේ රූප සටහනක් දීලා තියෙනවා. රූපේ දැක්වෙන්නේ ABCD ඍජුකෝණාශ්‍රාකාර කොටසකට යා වූ අරේ 14 මීටර වූ අර්ධ වෘත්තාකාර කොටසක් සහිත මල් පාත්තියකි. එහෙනම් මෙන්න තියෙනවා ABCD ඍජුකෝණාශ්‍රාකාර කොටස අරේ 14 මීටර වෙච්ච අර්ධ වෘත්තාකාර කොටසක් කියනවා. එහෙනම් මෙන්න මේ දුර 14 මීටර. මල් පාත්තියට පිටතින් අඳුරු කර ඇති ඍජුකෝණාශ්‍රාකාර කොටස් දෙකේ ගල් අතුරා ඇත. ඒ කියන්නේ මෙන්න මේ කොටස් දෙක නේ අඳුරු කරලා තියෙනවා කියන්නේ. 5 වලගේ 7න් 21 කියලා ගන්න කියනවා. ඒක කිව්වේ නැතත් අනිවාර්යෙන් ගන්න ඕනේ සුළු කරන්න. රෝම ඉලක්කම් 1ට යම්. මල් පාත්තියේ ඍජුකෝණාශ්‍රාකාර කොටසේ BC දිග සොයන්න. ඒ කියන්නේ මෙන්න මේ දිග අහන්නේ. ඒකට යන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ දිගත් 14 මීටර නේද? මේකත් අර්ධ වෘත්තයේ ආරයක් නේ. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ දිග එනවා 28 මීටර. අර්ධ වෘත්තයේ විස්කම්භය ගත්තාම ඒකෙන් අඩු වුණොත් මෙන්න මේ 7යි කොටස් දෙක ලැබෙනව නේද මෙන්න මේ BC කොටස. ඒකෙන් අඩු වෙන්න ඕනේ 14 මීටර. එතනින් ලැබෙනවා BC ලැබෙනවා 14 මීටර. එන රෝම ඉලක්කම් 1 හරිම සරලයි කරන්න දෙයක්වත් නෑ අත්තර මේක. ඊළඟට රෝම ඉලක්කම් 2ට යන්න. මල් පාත්තිය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය සොයන්න. එහෙනම් අර්ධ වෘත්ත වර්ගඵලය මේවා වර්ගඵලයේ පාඩමෙන් ලේසියෙන් කියලා දුන්නා. මේ වර්ගඵලයේ පාඩමෙන් කියලා දීලා තියෙන්නේ සම්පූර්ණ වෘත්තයක නම් 5r වර්ගය අර්ධ වෘත්තයක් නිසා භාගයෙන් ගුණ වෙන්න ඕනේ. අගයන් ආදේශ කරගමු. 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ 14යි මීටර වල වර්ගය ගුණ කිරීම භාගය. ඊළඟ රූල සුළු කරගමු. 22 යට 7 ගුණ කිරීම 14යි මීටර ගුණ කිරීම 14යි මීටර ගුණ කිරීම භාගය. 7ට 7 ඒවා 1යි 14ට 2යි 2ට 2 ඒවා 1යි 2ට 2 ඒවා 1යි. මෙතන ඉන්න 22 වරක් 14 කියලා. 4 වරක් 2 8යි 4 වරක් 2 8යි 1 වරක් 2 2යි 1 වරක් 2 2යි. 8යි බිඳුවයි 3යි. 308යි වර්ග මීටර කියලා එනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. රෝම ඉලක්කම් 3 බලමු. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ගල් අතුර ඇති කොටස් දෙකේ වර්ගඵලවල එකතුවට සමාන නම් ඍජුකෝණාශ්‍රාකාර කොටසේ AB දිග සොයන්න. මෙන්න මේ AB දිගනේ අහන්නේ. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය 308යි වර්ග මීටර. ඒක සමාන වෙනවා කියන්නේ ගල් අතුරලා තියෙන කොටස් දෙකේ වර්ගඵලවල එකතුවට. එහෙනම් ගල් අතුරපු එක කොටසක් ගමු. මෙතෙන්දී AB දිගනේ අහන්නේ. එහෙනම් මෙන්න මේක ගමු. AB වරක් 7යි මීටර කියලා එනවා. ඒ වගේ දෙගුණයක් වෙන්න ඕනේ නේද? මොකද AB වගේ දිගක්මනේ CD ත් වෙන්නේ. එහෙනම් මේ වර්ගඵලෙමයි මෙතනක් තියෙන්නේ. එහෙනම් දැන් මේක සුළු කරගමු. AB ගන්න පුළුවන් 308යි වර්ග මීටර බෙදන්න ඕනේ 14යි මීටර වලින්. මීටරට මීටර එකක් අයින් කරන්න පුළුවන්. 308 14න් බෙදමු. 30ට 14 ඒවා 2යි 2 වරක් 14 28යි දෙකක් ඉතුරුයි 8යි 2යි. එහෙනම් AB ලැබෙනවා 22යි මීටර විදියට. රෝම ඉලක්කම් 4ට යන්න කලින් මේ කොටස් වල ලකුණු දුන්න විදිය බලමු. රෝම ඉලක්කම් 1 14 මීටර ගන්නකොට එක ලකුණක් දීලා තිනවා. ඒ විදිහට රෝම ඉලක්කම් 1ට ලකුණු 1යි. රෝම ඉලක්කම් 2 ප්‍රකාශනය මෙතෙන්ද ගන්නකොට එක ලකුණයි 308යි වර්ග මීටර ගන්නකොට එක ලකුණ විදියට ලකුණු 2යි. රෝම ඉලක්කම් 3 ප්‍රකාශනය මෙන්න මෙතෙන්ට ලියා ගන්නකොට එක ලකුණයි අවසන් උත්තරයට එක ලකුණ විදියට ලකුණු 2යි. එහෙනම් ওই විදිහට රෝම ඉලක්කම් 3ට ලකුණු 6ක් දීලා තියෙනවා. ඊළඟට බලමු රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4 කියන මුළු මල් පාත්තියේ පරිමිතිය සොයා කියලා. එහෙනම් ඒ කියන්නේ පරිමිතිය හොයලා ඉන්න බෑ. එහෙනම් මුලින්ම පරිමිතිය හොයමු. පරිමිතිය ලැබෙන්නේ මෙතනින් පටන් ගමු. මෙන්න මේ ඡාප දිග වෙන්න ඕනේ. ඊළඟට එකතු වෙන්න ඕනේ මෙන්න මේ දුර 7යි මීටර.
ඒකට එකතු වෙන්න ඕනේ CD, ඊළඟට මෙන්න මේ BC දිග, ඊළඟට එකතු වෙන්න ඕනේ මෙන්න මේ AB දිග, ඊට පස්සේ මෙන්න මේ 7 මීටර් ප්‍රමාණය. AB හොයාගත්ත 22 මීටර් කියලා, එහෙනම් CD 22 මීටර් වෙනවා. BC පළවෙනි කොටසේ හොයාගත්ත මීටර 14යි කියලා. එහෙනම් මෙතනින් දැන් දන්නේ නැති චාප දිග විතරනේ. චාප දිග හොයාගනිමු. අර්ධ වෘත්තයක චාප දිග හොයනකොට සම්පූර්ණ වෘත්තයක නම් පරිධිය 2πr. එතනින් භාගයක් නෙවෙන්නේ චාප දිග. මේ විදිහට සරලව ගන්න. එහෙම නැත්නම් සාධාරණ සම්බන්ධය ඔන්නම මතක් කරන්න. 2πr වරක් θ යට 360. θ වෙන්නේ 180යි. 180ට 181යි 300ට 182යි. එහෙනම් ආයෙමත් දෙකෙන් එක ලැබෙනවා. එහෙනම් කැමති විදිහකට යන්න මේ මන්නම් කියන මේ විදිහ පුරුදු වෙන්න කියලා. දැන් මේක සුළු කරගමු. 2 ගුණ කිරීම 5 කියන්නේ 22 යට 7 r කියන්නේ 14යි මීටර් ගුණ කිරීම භාගය. 2ට 1යි 2ට 1යි. 7ට 7 ඒවා 1යි 14ට 2යි. දෙවරක් 22 44යි මීටර් ලැබෙනවා චාප දිග. එහෙනම් පරිමිතිය හොයමු. 44යි මීටරට එකතු වෙන්න ඕනේ 7යි මීටර්. CD කියන්නේ 22යි මීටර්. BC කියන්නේ 14යි මීටර්. AB කියන්නේ 22යි මීටර්. ඒකට ආයෙමත් මීටර් 7ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් ওই ටික එකතු කරගමු. 44ක් තියෙනවා 7යි 14යි. ඊළඟ 22 වරක් 2 කියන්නේ 44යි. ආයි 14ක් තියෙනවා. 4 4 8යි 12යි 16යි 6 දැම්ම එකක් ඉතුරුයි. 4 1යි 5යි 6යි 10යි 11යි. එහෙනම් පරිමිතිය ලැබෙනවා 116 මීටර් විදියට. ඊළඟට කියනවා එම පරිමිතියට සමාන පරිමිතියක් ඇති අර්ධ වෘත්තයේ විස්කම්භයට සමාන පළලක් ඇති ඍජු කෝණාශ්‍රයක දිග සොයන්න. ඒ පරිමිතියට සමාන පරිමිතියක් තියෙනවා කියන්නේ 116 මීටර්නේ පරිමිතිය. ඍජු කෝණාශ්‍රයක් කියන්නේ ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හොයන්න තියෙන්නේ. එහෙනම් ඍජු කෝණාශ්‍රයක පරිමිතිය ගන්න දෙවරක් දිග ධන පළල එන්නේ. මම ඒක පරිමිතිය පාඩමේදී පැහැදිලිව කියලා දුන්න මේ සම්බන්ධතාවය. අර්ධ වෘත්තයේ විස්කම්භයට සමාන පළලක් ඇති. අර්ධ වෘත්තයේ විස්කම්භය කියන්නේ මෙන්න මේකනේ. ඒක 28යි මීටර්. එහෙනම් දෙවරක් දිග ධන 28යි මීටර්. සමාන 116 මීටර්. දිග තමයි හොයන්න තියෙන්නේ මේක සුළු කරගමු. මුලින්ම 116 දෙකෙන් බෙදලා ඉන්න ඕනේ. සමාන වෙනම දිග ධන 28යි මීටර්. මේක මේ පැත්තට ගමු. 116 දෙකෙන් බෙදුනහම 58යි. මීටර් සමානයි දිග ධන 28යි මීටර්. 28 මේ පැත්තට යද්දි ඍණ 28ක් කරනවා. 58යි මීටර් අඩු කිරීම 28යි මීටර් සමානයි දිග. එහෙනම් දිග ලැබෙනවා 30යි මීටර් විදියට. එහෙනම් අවශ්‍ය උත්තරේ 30යි මීටර්. එහෙනම් දැන් බලමු මේ කොටසට කොහොමද ලකුණු වෙන් වෙලා තියෙන්නේ කියලා. රෝම ඉලක්කම් 4 මෙන්න මේ ප්‍රකාශනයට අගයන් ආදේශ කරගෙන ලියා ගන්නවට 1 ලකුණයි. චාප දිග හොයා ගන්නවට 1 ලකුණයි. ඊළඟට 116 මීටර් කියලා හොයා ගන්නවට තවත් 1 ලකුණක් දීලා තියෙනවා. ඊළඟට මේ 50න් 28ක් අඩු කරලා දිග 30යි කියලා ගන්නවට 1 ලකුණක් දීලා තියෙනවා. එහෙනම් මේ විදිහට රෝම ඉලක්කම් 4ට ලකුණු 4ක් දීලා තියෙනවා. එහෙනම් මම හිතනවා ගාන හදපු විදියයි කොටස් වල ලකුණු දුන්න විදියයි පැහැදිලි ඇති කියලා. අපහැදිලි දැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ වගේම වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.